DJI drones වල පාවිච්චි වෙන microchip වර්ග මොනවද කියලා අහලා තිබ්බ කට්ටියට මේ වීඩියෝ එක. ඉතින් ඉස්සෙල්ලාම අපි බලමු mini 3 drone එක. මේක ගොඩක් advanced drone එකක් නෙමෙයි. ඉතින් මේකේ උඩ පැත්තේ තියෙනවා මේක තමයි communication chip එක. ඒ කියන්නේ video transmission radio වලට පාවිච්චි කරන. ඊට පස්සේ chips දෙකක් තියෙනවා. මේවා memory chips. මෙයාගේ තියෙන data algorithm save කරගන්න. ඊට පස්සේ මෙයාගේ තියෙනවා main microcontroller එක flight controller system එක control වෙන. මේ board එකේ අනිත් පැත්තේ තියෙනවා ඉස්සෙල්ලාම තව පොඩි microcontroller මම හිතන්නේ මේක gimbal control එකට තියෙන. ඊට පස්සේ ආයේ memory එකක් සහ video compression chip එක Ambarella company එකෙන් හදන raw video feed එක digital video එකට transform කරන්න. ඊළඟ මේ තියෙන Mavic 3 Pro එකේ board එක දෙපැත්තක්. ඉතින් මේ තියෙන ඔක්කොම chips memory chips මෙයාගේ තියෙන data සහ algorithm save කරගන්න. ඊට පස්සේ අපිට ප්‍රධාන වශයෙන්ම මෙයාගේ බලා ගන්න පුළුවන් කලින් එකට වඩා වෙනස් විදිහකට තියෙන්නේ microprocessors දෙකක් තියෙනවා. මම හිතන්නේ දෙකක් පාවිච්චි කරන්නේ. එකක් use වෙනවා active tracking වගේ features වලට. දෙවෙනි එක use වෙනවා stereo vision වලින් obstacle avoid කරනවා වගේ features වලට. ඊටත් අමතරව කලින් එකේ දැක්කා වගේ image compression chip එකක් තියෙනවා. මම හිතන්නේ මේක DJI ලගේ proprietary chip එකක්. මොකද කලින් මෙයාලා third party chips use කරලා දැන් මෙයාලගේම chips manufacture කරන්න පටන් අරගෙන තියෙනවා. මේ තියෙන්නේ මෙයාගේ microcontroller එක. මොකද microprocessors use කරලා flight control algorithm එක precise time වලට process කරන්න බෑ.